අපි යන්නේ කොහෙද බං යන්නේ කොහෙද බං තියන්නේ දියගිලීම් බහුල ස්ථානයක් කියලා අන්තිමේ ජොකයි දෙන්නම යනවා අන්තිමේ මූ මරන්න එකයි යන්නේ ඌ දැන් අද ඇවිල්ලා නැහැ උගේ කැමරේ අපි කෑවේ ආයි යාළුවනේ අද අපි යන්නේ කොහෙද බං යන්නේ බඹරවානේ යන්නේ මේක තියෙන්නේ කොහෙද බං තියෙන්නේ බඹරවානේ යන්නේ ඔයාලා එන්නවනම් පොද්දි වලට ඇවිල්ලා එනවනම් එන්නවනම් මත්තක හන්දියට ඇවිල්ලා මත්තක හන්දියෙන් ඇහුවාම බඹරවාන්ට යන පාර කොහෙද කියලා ඇහුවම මෙතන ඉන්න මිනිස්සු සැදී පැහැදී ඉන්නවලු බඹරවාන්ට යන පාර කිය. අද අපිත් පාරයින්ට අද අපිත් එක්ක එකතු වෙනවා විසාන් අය ඉන්නවා. ඊට පස්සේ ඩ්‍රයිවර් මහතා ඉන්නවා. ඌ තමයි අපිව නැවිගේට් කරන්නේ. හැබැයි මූත් එක්ක ගමන් යන්න හොඳ නෑ. අපිට ඉන්න වගේ ෆෝන් එක වැටුණා. මූත් එක ගමන් යන්න හොඳ නෑ. එකක් මුගේ ඩ්‍රයිවිං ස්කිල් අන්තිමයි. මූ මරන්න එකයි යන්නේ. අනික මූ හැමදාම මුගේ පවුලේ පාර වගේ හැමතැනම දාන පිස්සෙක් වගේ. දැන් අපි ඔයාලට එතෙන්ට ගිහින් ගන්න අද පොඩ්ඩක් වැසිය අධික කාලගුණයක් නිසා අපි ජැකට් දාගෙන බයික් වලින් ඇවිල්ලා කසුන්ගේ වීල් එක යන්නේ. අපි කසුන්ගේ නංගි වැඩ කරන තැනට ආවා කෑම ගන්න. අපි යන් එතෙන් නෑ මල් පහක් නැද්ද? අපි යනවා තාම. පිස්සෝ ටික කොහේ හරි යනවා. අනේ මම නෑ. මාළු පාන් තියෙනවා. අර ඉන්නේ කසුල්ලේ නංගි මේ එතන වැඩ කරන තව මල්ලි කෙනෙක්. අපි ලෝකයක් මේ කසුල්ලේ නංගි වැඩ කරන මේ කසුල්ලේ නංගිගේ බේකරියක් තියෙන මෙතන. අපි මේ එකට ආවා. සමහර තැන් ගැඹුරුයි. මේ දැන් මෙතන මේ එන්න තැනම මෙතන උඩ තියෙනවා වලක් අපි දැන් යම් බලන්න මේ කොහොමද එතන තත්ත්වය කියලා. ඇත්තටම ලස්සන පැත්තක්. පට්ට ආතල්ලයක් ගාතයි කට්ටියත් එක්ක ඇවිල්ලා මෙතන කාලා බීලා යන්න පුළුවන්. ඉතින් ඔයාලා ඇවිල්ලා එනවා නම් පරිස්සමෙන් ඇවිල්ලා පරිස්සමෙන් යන්න මෙතන රජයෙන් උනත් දැනුවත් කිරීමක් කරලා තියෙනවා දියගිලීම් බහුල ස්ථානයක් කියලා. ඉතින් පරිස්සම් වෙන්න ඕන. අපි ගිහින් බලමු. දැන් අපේ ඉතුරු යාළුවෝ දෙන්න නම් අන්න අතන මේ එහා තැන ඉන්නේ. ඔයාලට මේ හරියෙන් නාන්න පුළුවන්. මේ හරිය ලොකු ගැඹුරක් තියෙනවා සමහර තැන්වල. ලොකු ගැඹුරක් නැහැ. නෝමල් එකේ නාන්න පුළුවන්. දැන් උඩහ ලොකු වලක් තියෙනවා. මේ දැන් තියෙන්නේ අපි යන පාර. හරි. අපි අතනින් අරගෙන ආවා. පාර මේ හරියෙන් නාන්න පුළුවන්. හරිද අපි දැන් පල්ලෙහාට යමු. ඉතින් දැන් මේ උඩම තියෙන තැනට යන්. හරි ලස්සනයි. හැබැයි පැත්ත මාර ලස්සනක් තියෙනවා. හොඳයි. දැන් අද නම් පොඩ්ඩක් මේ වැහැල පොඩ්ඩක් නිකන් අර මුතු ගැලේ තිබ්බට ඒ වුණා ලස්සනයි. අපි අද වැස්ස දවසක ආවේ. කළුදිය පොකුණත් මේ ළඟමයි තියෙන්නේ. කට්ටිය සමහරව නම් කළුදිය පොකුණ නම් ඇවිල්ලා ඇති. කළුදිය පොකුණ මේ ළඟම තියෙන්නේ මේ කිලෝමීටර් 5ක් විතර තියෙන්නේ. අර ඉන්නේ අපේ යාළුවෝ දෙන්නේ ඉන්නේ. මේ තියෙන්නේ මෙතන තියෙන ලොකුම ප්ලේස් එක කසුන් කියන විදිහට අපේ මග පෙන්වන්නා කියන විදිහට ගැඹුරුම තැන තියෙන්නේ මෙතනලු. මෙතන ගොඩක් ගැඹුරුයි කියලා නේද කසුන් කියන්නේ? මෙතන දැන් කළුම කළු පාටයි මෙතන. ඇත්තටම පතුලන් නම් කොහොමද පේන්නේ? ඒ ආරංචි විදිහට නම් මෙතන ගැඹුරුයි. හොයාගෙන නැහැ කියලා වගේ එකක් තමයි. ඔව් ගැඹුර හොයාගෙන නැහැ කියලු කසුන් කියන විදිහට ගැඹුර හොයාගෙන නැහැ. එනම භයානක පාඩක් තියෙන ලස්සන ගල් තලාවක් තියෙනවා. ඔයාලා එනවා නැති පීනන්න පුළුවන් කට්ටිය මෙතෙන්ට ඇවිල්ලා නාන්න. නැත්තම් අර පල්ලෙහා තැනත් හොඳයි. අර පල්ලෙහාත් හැබැයි අර ගානට තියෙනනේ. එතනක් ගැඹුරු තැන් තියෙනවා.
මේ අවදානමක් නොගෙන අරන් නාගන්න. ඉතින් ගල් තලාවක් තියෙනවා ලස්සන තැන. ඇවිල්ලා ඉතින් යන්න. මෙන්න බලන්න මාළු. මාළු තෝගයක් ඉන්නේ. මේ බලන්න. දැන් ලස්සන මාළු තෝගයක් ඉන්නවනේ. හරියනම් පට්ට ගැඹුරුයි. ඊළ පතුලන් නම් පේන්නේ නැහැ. මම මෙන්න මේ හරියට බැස්සා. මේ එතනත් අඩිය වදිද්දි මම වගේ දෙකක් තිබ්බා. මේ හරිය. අර හරියට යද්දි ඉතින් ආයි අපි වගේ 20ක් 30ක්වත් ඇති. තාම එහෙම අවදානම් ගන්න කරපු මිනිස්සුනේ. ලස්සන මාළු ටිකක් ඉන්න. මේ හරි ලස්සන පරිසරයක්. ඔයාලට ඇවිල්ලා නාල කියලා තමයි පරිස්සමෙන් මේ හරියට එනවා නම් හරිම පරිස්සම් වෙන්න ඕන. අපි දැන් බඹරවාණි ඉවරයි. අපි දැන් යන්න හදන්නේ. දැන් බඹරවාණි නාල ඉවරයි. ඔයාලත් ඇවිල්ලා නාල කියලා යන්න පුළුවන්. පොද්දි වලට ආව. පොද්දි වලින් මත්තකට ආව. මත්තකින් අහන්න පුළුවන් බඹරවාණිට යන පාර කොයිද කියලා අහුවම ඔයාලට ටක් ගාලා දැනගන්න පුළුවන් මේ පැත්ත කොහොමද කියලා. දැන් අන්න අර පැත්තේ අපි නෑ වේ. ඔයාලට මේ පැත්තේ යන්නත් පුළුවන්. එතන යන්නත් පුළුවන්. දැන් අපි යනවා කළුදිය පොකුණට. කළුදිය පොකුණ තියෙන තැන දන්නේ කසුන්. කසුන් ඇඳුම් මාරු කරනවා. ආරයත් ඇඳුම් මාරු කරන මොකක් හරි කරනවා. අපි කළුදිය පොකුණේදී හම්බෙමු. කළුදිය පොකුණට ගිහිල්ලා බලමු කළුදිය පොකුණ පැත්ත කොහොමද, එතන වැඩ වෙන්නේ කොහොමද කියලා. දැන් ලස්සනද නැද්ද කියලා බලමු කළුදිය පොකුණට ගිහිල්ලා. ටටා සුද්දා. හෙලෝ යාළුවනි, අපි දැන් ඇවිල්ලා ඉන්නේ කළුදිය පොකුණ ප්‍රදේශයට. අපි අපේ සගයෝ දෙන ඉස්සරහින් යනවන්නේ. අපි යනවා අද වැසි බහිද කාර්ගුණයක් අපිට අර වැඩි කල් ඉන්න අමාරුයි. ඉතින් අපි ඒක නිසා අපි ආයෙ පොඩ්ඩක් මේ පැත්තට ආවා. දැන් අපිට පාරවල් දෙකක් තියෙනවා. අපි යන්නේ මේ පාරෙන්ද මේ පාරෙන්ද? කසු මොන පාරෙන්ද යන්නේ? දන්නවද හරියටම? කළුදිය පොකුණට යන්නේ කොහොමද කියලා ඇත්තටම අපි එක්කන් ආපු එකක් දන්නේ නැහැ. අපි යනවා අපි බලන කොහෙන්ද යන්න තියෙන්නේ කියලා. යා අපි දැන් යන්නේ කළුදිය පොකුණ වෙත. අපි මෙතන පල්ලෙහා පොට්ටකට ආයේ මේ මෝඩය ඇවිල්ලා මේ දෑල ගිහිල්ලා විනාශ කරලා ගිහින් තියෙන ඉතින්. වල එහෙම වෙන්න එපා. අපි එහෙම වෙන්නෙත් නැහැ. හරි. බෝතකට දුන්නා. මේ හරිය. බෝතකට තියෙන්නේ ඇවිල්ලා බුද්ධිමත් මිනිස්සු ලංකාවේ සුද්ධ මේ බෝතකට දාලා ගිහිල්ලා මේ. අන්න අපි යන්න ඕන අර කොනට. ඒ කොනට ගිහිල්ලා අම්බෙමු. මේක අල්ලගෙන යන්න බෑ මොකද කැමරාව උපාංග වැටෙන්න පුළුවන්. රූට් යන මොකද්ද ඒ මොකක්ද අපි යන්න රතෙන්ට යන්න ඕන. පෙත්තෙන්ට ගිහිල්ලා හම්බ. පෙත්තටම මේ හරි අමාරුයි ගමනාගමනය කරන්න. එහා පැත්තේ වටේ පාර තියෙනවා මෙන්න මේ පැත්තේ. අර පැත්තෙන් ඔයාලට එන්න පුළුවන් එහෙන් එනවනම්. අපි යනකොට මේ පැත්තේ යා. මේ අපි ඉතින් මේ විනෝදෙරත් එක්ක ගල්ුඩින් අපේ මාර්ගය සකසා ගත්තා. මේ අතෙන්ට වැඩිය නානදන්ට යන ටිකක් දුරයි කළුදිය පොකුණේ. යාර අවුලක් නැහැ. අදනම් පොඩ්ඩක් දියසෙල ගතියකුත් තියෙන. සමහර තැන් ලිස්සනවා මේ වල වැස්ස දවසට යනවා ටිකක් පරිස්සම් වෙන. සමහර තැන් ලිස්සනවා මේ
එහෙමත් ඉතින් ස්පීතාල ගත වෙලා තමයි මේ වෙන්නේ දැකන අර මේ අපේ නඩේ ගුරා ඔහුත් යන්නේ පරිස්සමෙන් අපිත් ආයුත්තේ පරිස්සමෙන් තර ලස්සන ඒරියා එක පට්ට ලස්සනයි පොඩ්ඩක්ම අම්මට හුඩු පොඩ්ඩක් අමාරු වෙන සුළුයි කෙසන්න අපි දැන් ළඟටම ඇවිල්ලා තියෙන නත්තන වගේ පොට් එක තියෙන්නේ වාහනේ අපි දාලා ආවා දැන් යන ගම අපි තැනට ආවා අපි ආවේ අර පැත්තේ යන්න ගල් තලාව දිගේ අපිට මේ පැත්තෙන් එන්න පාර තියෙනවා මේ තියෙන්නේ කළුදිය පොකුණ තියෙන උඩද කළුදිය පොකුණ තියෙන උඩ මම දැන් පෙන්නන්න ගියේ මේක තමයි කළුදිය පොකුණ කියලා අපේ නඩේ ගොඩා කියන කළුදිය පොකුණ තියෙන්නේ උඩලු අපි උට්ටක් ගිහින් බලමු වඩාට මෙතන නාන්න පුළුවන් ආ පොඩි මෙතන නාන්න පුළුවන් මෙතන නාන්න පුළුවන් මෙතන ගැඹුරයි මෙතන අපේ වෙන්න වගේ ගැඹුරයි අපි බහැලා බලමු කොච්චර ගැඹුරද කියලා දැනට පොඩ්ඩක් උට්ට ගිහින් බලමු අපි දැන් බැලලා යනකම් පොඩක් මෙතන ගල් ඉස්සනවා මේ හරි පරිස්සමෙන් ආයෙත් තැනක් හරි නතර උඩ කළුදිය පොකුණ තියෙන ඊටම යන ගම අපි මෙතන පොඩ්ඩක් නැවතුම මෙතන නාන්න සහ කන්න පොඩ්ඩක් පොඩි ටේස්ටි ෆුඩ් එකක් අරන් ආවා අපිට කන්න ගියා මඤ්ඤොක්කා සමග මිරිස් පත්ත රහයි මේ වගේ පත්ත ආගයන් මාරු මේ වගේ තැනකට මාරු වයිබ්බක් තියෙනවා ඔයාලට කරලා අයියන් මම ඔයාලට කරලා එන්ජොයි කරලා යන්න පුළුවන් ඕන විදියට එහෙම මා ලස්සන පරිසරයක් තියෙන්නේ මේ ලස්සන අපි දැන් කල්දියේ පොකුණ දින උඩ පැත්තේ හරිද හොඳම වැඩේ කියන්නේ ඔයාලා ඇවිල්ලා එන්ජොයි කරන එකේ කරන්න ඕනේ නැති පැත්ත තමයි මෙන්න මේක හරිද එතන කුණු ඇස්සේ උඩින් පෙන්න මේ පේනවා මේ අපේ ලංකාවේ රට හදන්න ඕනකම තියෙන උගත් පුරවැසියෝ වෙන්නේ නැති මේ ඇවිල්ලා මේ වැඩේ කරලා යන්නේ රට හදන්න ගොඩාක් දඟල් මිනිස්සුන්ගේ පේන්නේ වැඩකට මේ පොලිටික්ස් නෙමෙයි එහෙම කරන්න එපා කුණේ හැමතරම කුණු ඉතින් මේ පරිසරය අස් කරන්න කවුරුත් එන්නේ නැහැ තමන් ආවනම් තමන් අරන් ගිය දේ අරන් යන්න පුරුදු වෙන්න මේ මොකද එකක් එක හරි කැත වැඩක් සහ නික මේ පරිසරය නැත් වෙන එක අපරාධේ මොකද කැත වෙන්නේ මේ පරිසරය මෙච්චර ලස්සනට තියෙන පරිසරයක් ඇවිල්ලා විනෝද වෙලා ඔයාලා කුණු ඔයාලා අරන් යන්න මෙහෙට තියා යන්න එපා නැත්නම් ඒ පාර අන්තිමට කෑ ගහයි දන්නේ අර මහනුවර ගියා වගේ මේ අනේ අපිට කුණු දාන්න තරක් නැහැ කියලා මේ කුණු ටික පාරේ දාලා මේ කුණු දාන්න තැන් හදලා තිබෙන්නේ නැතේ කියලා බනින්න දන්නේ නැහැ. එහෙම වෙන්නත් පුළුවන්. තමන්ගේ කුණු තමන් අරන් යෑම කරන්න ඕන. hari hondai tahu ya mungkin harus sama teman dia nih
යන්න පණ පිටින්. විනෝද ගන්න අපිත් යනවා තාම. හැබැයි මේ මාර ලස්සන ඒරියා එකක්. මේක රෙකෝඩ් වෙනවා. බ්‍රෝ. අරක වීඩියෝ වුණා. කලිසවත් යනවා ජකත්. කළු දෙපොකට තා දුරයි. ඔන්න තමයි ඈත තියෙන්නේ කියන්නේ. ඔන්න අරකේ තියෙන්නේ. මේ එදා මින්න මෙතන. මාර උත්සාහයක දෙනවා එන්න එනවා බලමු. අතාදල්ලා මිනිහා ගන්න. නයිස් නයිස් එන ගමන් ගාමු. මාත් එක හිතාගත්ත කොහම. දැන් ඔහොම ඔතනින් නගිනවා. පේන තැනින් නැගපිය. අපි අර ආරයේදී හම්බෙමු. හරිම හරි හරියට පොඩ්ඩෙන් හරියනවා මේ ඕන එක වෝටර්ප්‍රූෆ් කියලා කිව්වා. දැන් අමාරුයි මේ පේන්නේ මේ අපේ රටේ ගව සම්පත. අපේ රටේ ගව සම්පත. ඔයාලා මෙතනින් එන්න පරිස්සමෙන් එන්න ලිස්සනවා. ඔයාලට මේ ඉච්චක් ගහ ගන්න පුළුවන්. ඇවිල්ලා සිරිනම්බල යන දැන් අරුන් දෙන තෙමාගෙන යනවා මේ කියන්නේ මට මම යන පාර ලිස්සන්න හදන්නේ. ඒක වෙන්නේ. වතුර නැහැ? වතුර නැතේ කිය. හරිම සෝචනීය තත්ත්වයේ හරි. තව නාන පොට්ටයක්. මේක හැබැයි එක දිගට මේකේ තියෙන විශේෂත්වය තමයි මේ නාන පොට් තියෙන ගොඩක්. ඉස්සනවා. මේ තව ලස්සනයි. අර ලස්සනයි කියන්නේ මේ බලන්න. මාර ක්ලියර් නාන්න පුළුවන් ඕන විදියකට. අතර ගැඹුරු ඇති. පේන විදියට මේ ෆෝන් වගේ තියෙන හැබැයි ගැඹුරු මේ හැබැයි ලස්සනයි මාර විදියටම තවත් තියෙනවා පොට්ට. ඇත්තටම මේක මේ හරි විනෝද වැඩක්. අපි කලින් ගිය තැනට වැඩිය මේ ගොඩක් විනෝදයි. මොකද මේ බලන්න තැන් ගොඩක් තියෙනවා. අර මේක ඇඩ්වෙන්චර් ගතිය වැඩි. පේන්නේ? තාම යනවා. මේ පට්ටම ලස්සනයි. පට්ටම අතල්ලයක් තියෙනවා මේ. ගොඩක් හොඳට තියෙනවා. අම්මා මේ ලොකු දල බෑවුමක් තියෙනවා. ඉතින් පල්ලෙහාට. මේකේ හොඳම ඇඩ්වෙන්චර් කියන මම දැන් ෆෝන් එකක් තියාගෙන ඕනේ මේකෙන් බහින්න. මේ සමහර තැන්වල වීඩියෝ එකක් කරගෙන යනවා කියන්නේ හරි අමාරු වැඩක් මේ. අත් දෙකයි කකුල් දෙකයි දෙකම ඕන මේ සමහර වෙලාවට යන්න හරි අමාරුයි මේ. හරි ටික නගින්න තියෙන්නේ. ඊනවා දැන් මේ කකුල් මෙහෙම තිබ්බට මේ මාර විදියට ලිස්සනවා. මේ දියසෙවල් ගතිය වැඩි. ඒනොට ඉතින් අර අවසානයේ සුන්දර වේයයි කියන බලාපොරොත්තුව මත යනවා. දැන් මෙතන ආයි මෙතන මාර විදියට නාන්න තැන් තියෙනවා නේ. මෙතනත් ලස්සන පොට්ටක් තියෙනවා. තාම උඩට බහලා ඕනි දෙනවා. මං කියන්නේ එන කට්ටියකට ඒ නාලා ඒ කියන්නේ විනෝද වෙලා යන්න මේ ඕන තරම් ස්ථාන නම් තියෙන මෙතන. සිංහල භාෂාවේ ස්ථාන. හරි අපි ඇවිල්ලා තියෙන්නේ දැන්. හරි
දැන් ප්ලේස් එකට ඇවිල්ලා තියෙන්නේ. යන්නේ පරිසරය වුණත් මාරම ලස්සනයි, මාරම නිස්කලංක පරිසරයක් තියෙන්නේ. බලන්න මේ වෙනමම ලස්සනක් වෙලමම නිස්කලංක භාවයක් තියෙන මේ පරිසරේ මාර විදියට මේ අර කියන මිනිස්සෙක් වුණාම මේ වගේ තැන් වලත් එන්න ඕන. දවසක් ඇවිල්ලා පොඩ්ඩක් විනෝද වෙලා මේ මෙතන සිල් නරඹලා නෑව හෝ නැතා හෝ සමහර වෙලෙට මෙතන කල්ටි පොකන ගැඹුරු වෙන්න පුළුවන්. ගිහින් බලමු මං ගිහින් කියන්න කොච්චර ගැඹුරුද කොහොමද තත්ති කියලා. මේ මට එන්න ඔයාලා ඇවිල්ලා මේකේ ඒ විනෝදේ ගන්න සතුට ඔයාලා ස්ට්‍රෙස් වැඩ කරන ස්ට්‍රෙස් නිවාඩු දවසක ඇවිල්ලා මෙච්චර ලස්සන පරිසරයක් නාස්ති කරලා නම් යන්න එපා. අපරාධයක් ඇත්තටම මේ නාස්ති කරන්න නැතු. ඔයාලා එන්න. එකෙක් ඉස්සරහින් වැටුණා. මේ හැබැයි අපරාධ කියන්නේ බෑ, ඔක්කොම ෂොට් එක වීඩියෝ වෙනවා වැටෙන ඒවයි. එකපාරට කැමරා එක වතුරට යන එකක් තිබ්බ තුෂාන් අයියා තරහ වින්දන්නේ. හරි කියලා කට ගන්න ඕනේ. ගල්දි බොක්කා තියෙන්නේ මේ නාරම ලස්සනයි. දොරෙද්දකුත් ඇවිල්ලා තියෙද කොහොමද? ඔන්න එහෙනම් අපි ආවා කළුදිය පොකුණට. මම හිතන්නේ බං ගොඩ පැත්තෙන් යන පාරක් තියෙනවා. එතන මාර් ප්ලේස් එක. එතන බෝඩ් එකක් තියෙනවා. පිය සටහන් පවණක් ඉදිරි කරමු කියලා. ඇත්තටම මේ කියන කතාව තමයි කියන්නේ දින ඔයාලා ආව මේ ඇවිල්ලා මෙතන විනාශ කරන්න නැතු. කුණු දාන්න නැතු. ඔයාලා මේක අරන් යන්න. මේ කොච්චර කිව්වත් වැඩක් නැහැ මේ අපේ රටේ මිනිස්සු හැදෙන්නේ. හරිද? මේ තමයි කියන්නේ තියන්නේ බලත් එන්න කළුදිය පොකුණ හොයාගෙන එන්න ලේසි. මත්තක හන්දියෙන් අපි ගියේ බඹරවානටනේ. මත්තක හන්දියෙන් ගොඩාමුණ කියන පැත්තට ගියාම මේ ඒ පැත්තෙන් ඇවිල්ලා තමයි මේ කියන්නේ මේ ඔයාලා දැන් ගාල්ල මාපලගම පැත්තේ ඉන්න මිනිස්සු නම් දන්නවා මේක. සාමාන්‍යයෙන් ඔයාලා එනවනම් මාපලගම පැත්ත පොද්දිවල පැත්ත වගේ අය ඔයාලට අහන් එන්න පුළුවන්ම. මේක මේ Google Map එකේ තියෙනනේ. මේක මැප් එකේ තියෙනවා මං. ඒකේ විශේෂම දේ තමයි මෙච්චර ලස්සන ට්‍රිප් එකකට පොල්ල තිබ්බ මේ සනිදු කියලා අපේ යාළුවෙක් මූ ඉන්නේ උඩුගම තෙල්ලඹුරේ ඉන්නේ. උට ඇත්තට මේ උදේ ඇවිල්ලා උට කන්නන් ලෑස්ති කරලා ඌ දැන් අද ඇවිල්ලා නෑ. උගේ කැම ටික අපි කෑවේ. ඌ දැන් තව ටික දවසේ මේක දාගෙන දකීනේ. ඇත්තටම සනිදුඹ මම කට ලස්සනයි. ඇත්තටම මෙතන ගැඹුරුයි මං හිතන්නේ මාර විදියට. කටේ ගොඩක් ගැඹුරුයි. බැහැලා බලමු. මේ වීඩියෝ එකක් දාන්න. බැහැලා බලලා එන්න මේ වැඩේ කරන්න එපා. ඔයාලා ඇවිල්ලා සතුරු වෙලා විනෝදෙන් යන්න.
කරගන්න විදිය තමයි දන්නේ. මම ලස්සනයි. ආර කැම් එකට නම් පේන්නේ නැහැ මහා ලස්සන ඩස්ට් එකක් එනවා. බලන්න බෑක් කැම් එකෙන් ගන්න පුළුවන් නේද කියලා. මම හිතන්නේ බැරි. නරුමාව දාලා යනවා. බරගන්න. හරි මම අමාරු ගමන. ඒ වුණාට විනෝද. පේන තරම් ලේසි නෑ. හැබැයි විනෝද. අර බොන්නේ වගේ අතින් අරන කොහොමද විනෝද. මාව අරන්. හරි. එහෙනම් අපි පල්ලෙහා නාන තැනකදී හමුවෙමු. බොහෝ දුරට මේ කළුදිය පොකුණ බ්ලොග් එක ඉවරයි. කළුදිය පුකුණේ චාරිකාවත් එතනින් අවසන් වෙනවා. මේ හරක් ඉන්නවා. ඔයාලා හරක් වෙන්න එපා. මේ තමයි අර මං කිව්ව අනිත් පාර. මේ අර ගල් දිගේ නේ. මේ තියෙන අනිත් පාර අනිත් පැත්තේ පාර ඔයාලට මේකේ ලේසියෙන් එන්න පුළුවන්. භාගයක් දුරට අර මුලින් පෙන්නන තන සම්පූර්ණ කළුදිය පුකුණ ගාවට යන්න බෑ. මේ එහෙනම් දැන් අපේ කට්ටිය නාල කියලා ඉවරයි. දැන් යන ගමන් ඉන්නේ. ඔයාලත් එන්න ඇවිල්ලා මේක පිරිසිදු තියලා යන්න කාර්මික වෙන්න. ඉතරයි වෙන්න ඕන. මේක ආරක්ෂා කරගන්න ඕන. ඉතින් ඇවිල්ලා මම හැමතිස්සෙම කිව්වා වගේ සමරලා මේක පිරිසිදු තියාගෙන මේ බලන්න. ඉත ලස්සන කියන එක. බෑපන්. මේ කිව්වා වගේ හත්රුලා මේක ආරක්ෂා කරලා යන්න. එහෙනම් තවත් vlog එකකින් හමු වීමේ බලාපොරොත්තු නිමිත්තෙන් ඇත්තට මේක යන දවසක් කියන්න බෑ. අපි ඊළඟ චාරිකාව බදුළු චාරිකාවක් කියලා අපි දැන් තීරණය කරගත්තා. මේ බදුළු චාරිකාවේ ට්‍රිප් එකෙන් හමු. ටටා බයි. බයි කියන්නේ guys. බයි.